Hi, welcome to Hello Dashi YouTube channel. ඉතින් ඔන්න අපේ මහනුවර vlog එකේ second episode එක තමයි අපේ නැන්දලාගේ ගෙදර යන එක. නැන්දලාගේ කඩේ තමයි මේ තියෙන්නේ. ඉතින් අපිට මල්ලි ඇත්තටම හොඳ chai tea එකක් දුන්නා මේ වෙලාවේ. මට මතකයි මේ වෙලාවේ 5:00 වගේ. කොහොම හරි chai tea එකත් හොඳ රසයි. ඒක අපිට ඇත්තට මහන්සිලා ඉන්නලා ලොකු දෙයක් වුණා. මේ ඉතින් අපි නැන්දලා ගෙදරට යන පාර හරිම ලස්සන ගමක් දිප්පිටිය. මේ වෙලාවෙ ඉතින් අපි යන අතරමඟ පොඩි වැහි පොදයක් ආවා. හැබැයි කොහොම හරි අපි අන්තිමේදී නැන්දලා ගෙදරට ගියා. හැබැයි හරිම මහන්සි වෙලාවේ. මොකද අපි ලොකු අම්මලා ගෙදර ඉඳලා ආවේ අපේ ගෙදරත් ගිහිල්ලානේ. ඉතින් චුට්ටක් මහන්සි. මේ ඉන්නේ ඉතින් නැන්දලා ගෙදර හුරතලේ තමයි. හැබැයි ඉතින් ඒ අතරේ එහා ගෙදර පූසත් මෙහා ගෙදර ඉන්නවා. කොහොම හරි මං ඉතින් දෙන්නම හුරතල් කරා. මොකද මට කාලෙකින් තමයි මේ පොඩ්ඩක් පූස හුරතල් කරන්න හම්බුනේ. ඒකට හේතුව අපේ ගෙදර පූසෙක් නැහැ. ඉතින් මං හරි ආසයි පූස බල්ලන්ට නැන්දලා ගෙදර ලොකු අම්මලා ගෙදර ඉන්න පූස් පැටාංගව බල්ලන්ව මං ඉතින් හුරතල් කරනවා. ඇත්තටම නැන්දලා ගෙදර මං ආසම දේ තමයි නැන්ද හදන කෑම. ඒවා නම් පුදුම රසක්. මටත් තේරෙන්නේ කොහොමද එච්චර රස කියලා. මට හිතෙන්නේ ගෙදරම මේ 3-5 මිරිස් කුඩු හදන හින්දා වෙන්න ඇති. හරිම රසයි ආයේ කෑම. කෑවොත් එහෙම ආයෙ කන්න හිතෙනවා. හැබැයි කොහොමද බඩ පිරෙනකම්ම කනවා. මේ ඉතින් නැන්දලා ගෙදර පූසා පේනවනේ ඉන්න සැප. මේ පූසාට ඉතින් ගෙදර හැමෝම ආදරේ. යාට හිතිච්චලාට කෑවා. යාට හිතිච්චලාට මේ ඉදිරිය නිදා ගන්නවා. අද අපේ ටුවර් එකේ 3 වෙනි එපිසෝඩ් එක. ඉතින් අපි ඉන්නේ අද නැන්දලාගේ ගෙදර. දැන් වෙලාව 10 හරියටම අපි ට්‍රේන් එක ගන්න කඩු ගන්නවට හරි පේරාදෙනියට හරි යන්න ඕනේ. ඉතින් මෙතන ඉඳන් සාමාන්‍යයෙන් දිප්පිට ගිහලා එතනින් මාවනලට ගිහිල්ලා බස් එකේ ඊට පස්සේ තමයි කඩු ගන්නාවට ගිහිල්ලා ට්‍රේන් එක යන්න වෙන්නේ. කඩු ගන්නාවට හරි පේරාදෙනියට හරි තමයි අපි යන්නේ. හිතන්නේ ගොඩක් ළඟ අපිට කඩු ගන්නාව මෙතන ඉඳන් බැලුවොත් ඒත් යන්න තියෙන පැයක වගේ ගමන පැයක් එකමාරක් වගේ යනවා. ඒතකොට ට්‍රේන් එක 12 ගානට තියෙනවා. අපි ඒ නිසා තමයි දැන් යන්නේ. බලමු කොහොමද ඉස්සරහට ගියා. මම සමහරක් සෙග්මන්ට්ස් පෙන්නුවේ නැහැ. හේතුව මට ඇත්තටම සමහරක ෆෝන් එකේ බැටරි බහැලා සමහරකට මට කම්මැලි තියෙන වීඩියෝ කරන්න. නමුත් මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙහි ඉන්නවා හරියට ලස්සන මොනෝරෝ ඉන්න මම මේ වීඩියෝස් උත් දාන්නම්. ඊළඟ මුගට ඉන්නවා මේ නැති සතෙක් නෑ. හැබැයි මෙතන දැක විශේෂත්වය මේ සත්තු හැමෝටම ආදරෙන් සලකනවා. කවුරුත් එලවන්නේ නැහැ. හැම එන ගෙදරට එන හැම සතෙක්ම කන්න දෙනවා. මේ ගෙදර ඉන්නවා මේ මම ඔයාලට පෙන්නන්නම් මේ වෙන ගෙවල් වල පූසොත් දෙනවා. හැබැයි කවදාවත් එලවන්නේ නැහැ. අපිට නේද ඔක්කොම කන්න දෙනවා. මම ඔයාලට ඒවත් පෙන්නන්න ඉස්සරහට මම පොඩි වීඩියෝස් එකක් ගත්තා පූසන් එහෙම මේ ඒවත් ඔක්කොම පෙන්නනම්. ඉතින් මෙතන තමයි මට නම් දැන් ඉතින් මානසික නිදහස උපරිම තියෙන්නේ. මොකද අපිට ඕන විදිහට කන්න පුළුවන්, කතා කරන්න නිදහස තියෙනවා, කෑ ගහන්න නිදහස තියෙනවා. ඒ කියන්නේ මට ගිය ඒ කියන්නේ හැම අපි ඉන්න ගෙදරටත් වඩා කොළඹටත් වඩා මට හිතෙනවා මෙතන මානසික නිදහස තියෙනවා කියලා. මොකද තමන්ට කවුරුත් ඇඟිලි ගහන්නේ බාධා කරන්නේ නැහැ. තමන්ගේ නිදහස වෙනුවෙන් ඒ වගේම උපරිම නිදහස ඉන්න පුළුවන්. පරිසරයත් හරිම නිදහස්. එතකොට කෑම රසට තියෙනවා කෑම ඕන තරම් ගන්න පුළුවන්. ගෙදරගේ කැවුම් ටික අග්ගලා වැඩිපුර කෑවොත් මොකද කියන්නේ නැහැ. දැන් ඒක මාරම විදිහට මට ඒක ෆීල් වුණා. මොකද හරිම නිදහස් මේ ගෙදර. අපි බලමු ඉතින් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන්ස් වලටත් අපි යන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු. ජෝඩුවා ඉංගොන්න අපි නැන්දිලා ගෙදර ඉඳලා මේ උදේ යන්නේ කඩුගන්නාව ස්ටේෂන් එකට යන්න. මේක තමයි ඉතින් ගමේ බස් එක. හරි ලස්සනයි. බස් එක පොඩි වුණාට ඇත්තටම හරි සුන්දරයි මේ ගමේ යන පාර. යාලට කිව්වා වගේ දැන් අපි දිප්පිටියෙන් මාවනලට මේ බස් එකේ එන්න ඕනේ. ඇවිල්ලා මෙතනින් ආයෙත් නුවර බස් එක ගිහිලා කඩුගන්නාවෙන් බහින්න ඕනේ. දැන් අපි මේ යන්නේ පාලමුවෙන් කඩුගන්නාවේ. මේ පැත්තට තමයි දැන් අපි යන්න ඕනේ නාවල පිටියට. මේ සයිඩ් එක තමයි කොළඹ පැත්තට යන්නේ පේනවද දන්නේ. දැන් අපි මේ පැත්තට යන්න 12:20 තමයි ට්‍රේන් එක තියෙනවා කිව්වේ. බස් වලට ටිකක් දුර හින්දා අපිට පොඩ්ඩක් ඉස්සරහට ගිහලා ආයෙ චීලක එන්න වුණා. ඈත පේන්නේ කඳු.
මේ ඉස්සර පොඩි මියුසියම් එකක් තිබ්බා. මේ තියෙන කඩිගන්න ස්ටේෂන් එකේ අනිත් ප්ලැට්ෆෝම් එක. මේ පැත්ත හරිම ලස්සනයි. ක්ලයිමේට් එකත් හරිම කූල්. ට්‍රේන් එක තියෙනවා කිව්වේ 12:20ට. එකට තමයි දැන් අද එනවා කියලා කිව්වේ. අපි දැන් මෙතන පැයක් විතර ඉන්න ඕනේ. හැබැයි මේ ක්ලයිමේට් එකත් එක්ක පැයක් නම් තේරෙන්නේ නැහැ. හරි ඉක්මනට වෙලාව යනවා වගේ දැනෙන්නේ. පොඩි කූල් ක්ලයිමේට් එක තමයි තියෙන්නේ. ඉතින් අපේ කෝච්චියත් එනවා. මේ අපි ඉන්නේ කඩුගන්නාව ස්ටේෂන් එකේ. මට මතකයි මේ ට්‍රේන් එක යන්නේ බදුල්ලට. හැබැයි එදා ට්‍රේන් එක පොඩ්ඩක් පරක් වුණා. මොකද එදා තිබ්බේ වැස්ස ක්ලයිමේට් එකක් ඒ හින්දාත් දන්නේ නැහැ. පොඩ්ඩක් ට්‍රේන් එක පරක් වෙලා ආවේ. හැබැයි මේ පරක් වුණ කාලේ අපි ඇත්තටම මේ පරිසරයේ තියෙන සුන්දරත්වය මාර විදියට අත්විඳා. අපි ට්‍රේන් එකට නැග්ගට පේරාදෙනියට ගන් අපි හිටගෙන ආවේ සීට් නැති නිසා කොහොම හරි ෆැමිලි එකක් අපිට කතා කරලා යාලා පේරාදෙනින් බහිනවා කියලා අපිට සීට් එක දුන්නා. ඉතින් අපි නාවලපිටි ස්ටේෂන් එකට ආවා. ඉතින් මාවනැල්ලටයි නුවරටයි වඩා නාවලපිටිය නම් ඇත්තටම මාරම සීතලයි. හැබැයි මේ පරිසරය නම් මාරම ලස්සනයි. නාවලපිටි ස්ටේෂන් එකත් මාරම කූල්. මේ වෙලාව මට මතක හැටියට 2 පහු වෙලා. හැබැයි ඒ කූල් එක තාමත් දවල් කියලා වෙනසක් නැහැ. හොඳටම දැනෙනවා. ස්ටේෂන් එකෙන් අපි කෙලින්ම ගියේ ටවුන් එකේ තේ කඩේකට. මොකද ඒ වෙලාවේ ටිකක් අපිට බඩගින්න නිසා තේ එකක් බොන්න හිතුණා. ඉතින් තේක බීලා එනකොට මෙන්න බොලේ වැස්සක් ඇවිල්ලා. මොනා කියන්නේ වැස්සෙම අපි ඉතින් බෑගුත් අරගෙන අමාරුවෙන් තමයි ගියේ. අපි ටවුන් එකෙන් ඇත්තට මේ යන්නේ අපි කොකන්ලා ගෙදරටනේ. ඒ කියන්නේ අපේ අම්මගේ අක්කා ගෙදරට. ඉතින් එදා යාගේ බර්ත්ඩේ එක හින්දා මේ අපි පොඩි කේක් එකකුත් අරගෙන තමයි ගියේ. මේ පාර ඇත්තටම මාරම ලස්සනයි. ඒ වුණාට මොකද්ද හවසට පොඩි গুপ্ত බවකුත් තියෙනවා. අමුතුම වයිබ් එකක්. එකම අවුල නුවරට වඩා ටිකක් සීතල වැඩි. හැබැයි කොළඹ ඉඳලා යන කෙනෙක්ට නම් දවස් දෙකක් හිටියොත් ස්ට්‍රෙස් එක ඇත්තටම නැති වෙලා යනවා. ඉතින් මහන්සිලා ගිහපු අපිට කොකනගෙන් හොඳ තේ සංග්‍රහයක් ලැබුණා. ඉතින් කොකනා අපි ආව නිසා හදලා තිබ්බා රසම රස ෆ්‍රයිඩ් රයිස් එකකුයි චිකන් ඩෙවල් එකකුයි තව ගොඩක් දේවල් හදලා තිබ්බා. ඇත්තටම ළමයි මේ කෑම එක නම් පංකාදු 7යි. ඇත්තටම මාරම රසයි. කොකනා හදපු කෑම එක පට්ටම රසයි. කෑම රහයිනේ. පරිප්පු හොම් ඉද්දපු. අපට අමාරුද? ඔන්න ඉතින් කෑම කාලා ඉවරලා කොකනගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක දෙන්න තමයි මේ හදන්නේ. Era happy birthday, happy belated birthday. Happy birthday. Happy birthday. Happy birthday. Appudiya ganna. Happy birthday To you. සින්දුවක් දාන්න ගමු තෝ. ඔය කේක් එක වහන්න ගියා රට වටේම නාවල පිටියේ. කොක්ක ජවනක. බලන්න පයියන් දෙන ආදරේ. Happy birthday to Bajaj Bajaj. Happy birthday Bajaj. කන්න බොරුවට කන්න. हाँ හා. කොකන දැන් කවන්න එකක් දෙන්න. ඉතින් ජීවිතේ අපිට බරපතලක් නොතේරෙන කාලේ හරිම සැහැල්ලුවෙන් සතුටින් හිටපු කාලේ පරණ වීඩියෝ එකක්. මෙහි ක්ලයිමේට් එක මාර සීතලයි. පේන ඇති ජේසි දාගෙන ඉන්නේ. මාර සීතලයි. පුළුවන්. බිත්තරේට ගම්මිත් දාන්න. හායි. ඉතින් අද අපේ vlog එකේ 4 වෙනි දවස. මෙහි ටිකක් සීතලයි. ඒ වුණාට
ක්ලයිමේට් එක නම් මාර කූල්. ටිකක් සීතලයි. මට බයයි මේ ඩෝ එක වුණොත් ලොක් වෙනවා. මම අර පෙන්නන කොහොමද එහා පැත්තේ ක්ලයිමේට් එක මාරම ලස්සනයි මාරම කූල්. මේ තියෙන ඔයගලන්ට පේන ඇති කඳු වෙන තියෙනවා. ඇත්ත ලස්සනට. මේ බලන්න මම අර තාටියක් පෙන්නන්න. ඔව් මාරම කූල්. මං හරිම ආසයි මේ ක්ලයිමේට් එකට. හරිම කූල්. ඔයගලන්ට පේනවා ඇති මේ මගේ පිටිපස්සේ තියෙනවා කඳු. හරිම ලස්සනයි. හැබැයි ටිකක් සීතලයි. ඊයේ රෑ ඉඳන් ටිකක් සීතලයි. මේ ක්ලයිමේට් එක පෙර දිනට වඩා ටිකක් වෙනස්. මොකද හෙට වඩා ටිකක් කූල් එක වැඩි. මේ ක්ලයිමේට් එක කොච්චර හොඳද කියනවා නම් උදේට නැගිටින්න හිතෙන්නේ. ඒ කියන්නේ අපි කොළඹ පරිසරයේ ඉන්නකොට අපිට ටිකක් නිදිමත වෙන අඩුයිනේ. ඒ කියන්නේ උදේට නැගිටින්න පුළුවන්. නමුත් මෙහෙ ආවට පස්සේ ස්ට්‍රෙස් එකක් නැහැ ඔළුවේ. හරිම රිලැක්ස් කූල්. ඒ නිසා හොඳටම නිින්ද යනවා. හරිම සනීපයි. මේ ක්ලයිමේට් එක ආසයි. හැබැයි අර අපි කොළඹ පරිසරයේ පුතුලා මෙහෙ ඉන්න නිසාදු දවස් දෙකක් වගේ යනකොට චුට්ටක් බෝරින් වගේ. ඇත්තටම කොළඹ ඉඳලා ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් බිසි ලයිෆ් එකක් තියෙනවා නම් මේ වගේ පරිසරයකට ආවොත් ඇත්තටම හරිම රිලැක්ස්. බලන්න හරිම ලස්සන වලට පේන ඇති මේ කඳු පන්ති ඈත. මෙහි එකමවලු කූඩැල්ලෝ ඉන්නවා. මම මේ බයෙන් තමයි පොඩ්ඩ මේ හරි ඉන්නේ තනකොළ නිසා. මේ පැත්ත හරිම ලස්සනයි. මීදුම නැත්තම් මේ හැරිට සිරිපාදේ පේනවා. මම දැක්කත් ඔයාලට එකක් පෙන්නන්නම්. ඊට පස්සේ මේ හරි එහෙම ඇත්තටම මේ හරිම ලස්සනයි. හරිම කූල්. හරියට නෝරෙලි ගිහිල්ලා වගේ. නිකන් වෙන රටක ඉන්නා වගේත් මට 아무තු වයිබ් එකක් දැනෙනවා. හරිම ෂෝක්. ඉතින් මේ අපේ අම්මිලා හිටියේ මෙහෙ. ඉතින් හරිම හොඳයි. ඔළුවට පාඩම් කරන කෙනෙක් නම් ගොඩක් හොඳයි. මොකද වෙන බාහිර කිසි දෙයක් හිතෙන්නේ නැහැ. අර පේනදී කූඩැල්ලෙක් ඉන්නවා. මෙතන හිටියොත් කූඩැල්ල වෙනවා. මට හිරිකිතයි. මේ හරි අපේ මල්ලි එහෙම නම් කෑ ගහන පොඩි කාලේ. දැන් නම් එයා එහෙම නෑ. මම නම් තාමත් කූඩැල්ලෝ දැක්කම චුට්ටක් අමාරු වහන්න. මෙහි සීතල එකම අවුල තියෙන එක. නැත්නම් අනිත් හැමදේම හොඳයි. ඔළුවට හරි රිලැක්ස් කූල් එන්වයරන්මන්ට් එක. දාඩිය දාන්නෙත් නෑ. ඒ නිසා ඇඟට ලොකු මහන්සියක් එන්නෙත් නෑ. හැබැයි ඉතින් නාන්නේ චුට්ටක් හොට්ටුවට ගන්න යනවා. ඒ තරම් සීතලයි මෙහි. අපි දැන් මේ ආවේ පොඩි රිලැක්ස් එකකටත් එක්ක. ඉතින් ඇත්තටම මේ රිලැක්ස් එක ලැබුණා. හැබැයි දවස් දෙකක් විතර ඉන්නකොට ටික බෝරින් වගේ. ආයෙ කොළඹ යන්න හිතෙනවා. ෆැසිලිටිස් එකම ලොකුවට අඩුපාඩු නැහැ. හැබැයි ඉගෙන ගන්න අයට නම් ගොඩක් හොඳයි පාඩම් කරන්න. මම දැන් මෙතන හිටියොත් තව කූඩැල්ල එල්ලෙනවා. ඒ නිසා මම යනවා මෙතනින් මේ. ඉතින් අපි බලමු අද අපේ මේ ටුවර් එකේ, ඒ කියන්නේ මේක ටුවර් එකක් නේ. මේක මේ ටුවර් එකේ අන්තිම දවසට කලින් දවස අපි හෙට කොළඹ යනවා. ඉතින් බලමු අපි මොනවාද ඉස්සරහට එන්නේ කියලා චුට්ටක් බලමු. වෙන රටකට ගිහිල්ලා ඉන්න ෆීල් එකක් දැන්. ඒ තරම් සීතල අමුතු වයිබ් එකක් තියෙන ක්ලයිමේට් එකක්. ඉතින් අපිට කොකන උදේ හදලා තිබුණු කෑම වේල එකත් හරිම රසයි. ඉඳුල්ලත් ඒක අඩත්තර පස්සේ ආයෙත් දැන් එකයි. ඉතුටි වකරත් දෙන්න ආරයන්. කොස්ට් එක රසයි හැබැයි. ඉතින් අපි කොකල්ලා ගෙදරින් පිටත් වෙන්න යන්නේ. ඉතින් මේ හදලා දුන්න බ්‍රෙක්ෆාස්ට් එක. ඒ බ්‍රෙක්ෆාස්ට් එක කොකල්ලා ගෙදරින් අරගෙන අපි මේ යන්නේ නාවලපිටිය ස්ටේෂන් එකට. ඉතින් අපේ අද මහනුවර vlog එකේ second episode එකත් ඉවර වෙනවා. අපි දැන් මේ කොළඹ යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි යන අතර මග ලොකු වැස්සක් පටන් ගත්තා. මේ ඉතින් වැස්ස කියන දේ හරි හුරු පුරුදු දෙයක්. ඒ වැස්සෙන් තමයි මේ පරිසරය ඇත්තටම ලස්සන වෙන්නේ. මේ පරිසරයේ තියෙන සීතල ඇත්තටම යුරෝප් රටක තියෙන සීතල වගේමයි. ඒ ෆීලිං එකමයි දැනෙන්නේ.
ඔන්න ඉතින් අපි දැන් කොළඹ බලා පිටත් වෙන්න යන්නේ. පොඩි දුකකුත් තියෙනවා. ඉතින් මෙහෙම අපේ කසින්ස්ලා හම්බෙලා යනකොට එයාලගෙන් සම්වරන් යනකොට හැබැයි අලුත් වීඩියෝ එකකින් මේ වගේම ආයෙත් අලුත් දෙයක් ඔයගලන් හම්බුට අරගෙන එන්නම්. එතකම් බයි. වීඩියෝ කිවර නැහැ. වීඩියෝ කිවරනකම බලන්න මේ හෙලෝ දර්ශී YouTube channel. අලුත් වීඩියෝ හම්බෙමු. බයි.